Hello guys, කොහමද කූ ස්ටෙප් ෆැමිලි එකේ අපි කූ ස්ටෙප් එකේ අවුරුදු උත්සවය ජයඩම සමන අපේ කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටික ඉතින් ඉන්නවයි සුපීරියට ඉතින් ටීම් බෙදලා තියෙන්නේ ඉතින් මට කියා ගන්න ඔතන නෑ අපි ඉතින් එහෙට මෙහෙට කට්ටිය ඉතින් යනවා කට්ටිය මොකම කන්ෆියුස් වෙලා ඉන්නේ ඒගොල්ලෝ ටීම් එකට බෙදලා තියෙන්නේ ඉතින් ඒ අතරදී අපේ තර පටන් ගන්න දැන් බනිස් කැම තමයි පොඩි එකේ තියෙන්නේ ඒක ඉතින් ඔක්කොමලා දැන් ඒක කණ්ඩ තමයි හිතාගෙන ඉන්නේ මිසලා ඉතින් බලා ගන්නවා අපි ආදරෙන් බලා ගන්නවා ඔක්කොමලා හොඳට එන්ජොයි කරනවා සමහර වීඩියෝ කරනවා අපි මං ඉතින් මාතකයි බනිස් කැමේ තරකට මම දුවන්න ලෑස්තිලා හිටියේ මම හිටියේ රතුවා ෂර්ට් එකක ඉඳගෙන දුවන්න රෙඩි වෙලා මං හිටියේ ඒත් රෙඩි වුණේ වැරුණා ඒත් අපි කොහොම හරි කරලා දිව්වා දිවිල්ලා කොහොම කරලා මම පරිස්කිරිය කෑවා බෑ මම එක පේන්නේ කොහොම කරලා එකපාර ගිහිල්ලා ඒත් එකවා හිරුණා කියන්නේ ඕවා ඊට හිරුණා කියලා තව ටික මැරෙන්න යන ඒ කොහොම හරි කරලා ඉතින් බීම තරගෙන පටන් ගත්ත ගර්ල්ස්ලාගේ බීම වොන්න පටන් ගන්නතර පස්සේ අපේ අපි බලමු මොකද වෙන්නේ කියලා අපේ එක කල්ලේ කමෝන් කියලා එයා කොහොම හරි කරලා බීම බෝතලේ ඉවර කරනකම් බිව්ව පටේ කොහොම හරි කරලා come on කියලා ඉතින් මම ෂෙයා කළා ඊට පස්සේ ඉතින් කට්ටිය ඉතින් කන්ෆියුස් වුණා මම ඇත්ත එක පොඩි මාධ්‍ය සාකච්ඡාවකට ඉතින් පොඩ්ඩක් ගියා ඇන්තිනි මචං කෙල්ලගේ ගෝල් රීස් ටීමේ තරගය තමයි දැන් පටන් ගන්න තියෙන්නේ දිව කොහොමද කරලා ගෝලි දාගත්තා කොහොම හරි කරලා ඉතින් අපේ කට්ටිය ඉතින් කරලා දිව්වා දීලා අපේ ටීම් එකේ කොහොම හරි කරලා දිව්වා මොකම හරි කරලා අපේ කෙල්ලේ කොහොම හරි දින්නා ඊට පස්සේ මම ෆොටෝ ෂූට් එකකට ගියා ඉතින් මේ කැමරාවකින් ෆොටෝ එකක් ගන්න ඕනේ හින්දා ෆොටෝ දෙකක් ඉතින් බලන් හිටියා මම ඉතින් එක ඇන්ගල් වල ඉතින් ෆොටෝ ගත්තා කැමරාමන් ඉතින් හොල් මං ඉතින් කොහොම හරි කරලා ලස්සන ෆොටෝ ෂූට් එකක් ඉතින් ගත්තා ඊට පස්සේ මම අවුදුස්සේ කොහොමද කියලා බලන්න අපි සෙන්නේ සිටියා ජේජ් කියන වල chat එකක් දැම්මා සිතින් කිව්වා ඉතින් මාත් සාකච්ඡාවට කියලා සුමිලි කියලා දිනා තමයි කිව්වේ ඊට පස්සේ තියා අම්මලාගේ පේරන්ට්ස්ලගේ තරගය බිස්කට් එකක් නල්ල තියාගෙන ඒක වැටෙන්න තු තියාගන්න ඉතින් කොහොම හරි කරලා අපි ඉතින් දුන්නකෝ කියලා පේරන්ට්ස්ලා හිටියා කොහොම කරලා ඒක ජයග්‍රහණය කළා ඊට පස්සේ මට හම්බුණා ස්පයිඩර්මෑන් ශ්‍රී ලංකා ස්පයිඩර්මෑන් ඊට පස්සේ අපේ කනාමුටි ගැසීම ඔන්න අපේ කොල්ලෝ ටික දැන් කනාමුටි ගහන්න යනවා කියන මාරු විදියට ගව්වා ගයියෝ හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ ඊළඟට ෂෙනිස් බ්‍රදර් රත්තා මොළ එයාගේ ඇස් බදිනවා මම හිතන්නේ තාම මම හිතන්නේ හෙට වෙයි මම හිතන්නේ ඇස් බදින්න ගියොත් ඒ වෙලාවට ප්ලේන් ටේබ් බිල් එන්න පුළුවන් ඒ තරමට මම හිතන්නේ මචං ඊට පස්සේ කොහමද කියලා ඉතින් ඇස් බැන්දා ඊට පස්සේ මම ගියා කනාමුටි ගහන්න කියලා මම ගැහුවා දෙලට ඊට මාව කැරගිල්ල මට තාමේ කැරගිල්ල වේරයි කොහොම හරි කරලා ඉතින් මම ගැහුවා දෙලට ඊට පස්සේ අපේ සමීරා ඉන්නවා අම්මට දෙයි එයා කොහොම හරි කරලා ගියා කළා දැන් ඉතින් හොඳම හරිය තමයි මේ තියෙන්නේ දැන් දම්ම ගන්න අතර තියෙන ගන්න මේ වීඩියෝ කරන්නේ දැන් වීඩියෝ ඊට පස්සේ ගේමනේ ඉතින් කොහොම හරි කරලා ඉතින් අපි ගියා ඉතින් කලම්ටි ගහන කොහොම හරි කරලා ගහුවා අයියෝ ඊට ගියා අපි ගර්ල්ස්ලා කොට්ට පොර ගන්න ගියා කොට්ට පොර ඉතින් තනි කර ගෑනුනේ තමයි ගැහුවා ෂොට් එකක් ඉතින් අම්මට ඉතින් වලියක් ගියා ඊට පස්සේ ඒක චූටි වලියක් ඊට පස්සේ ගර්ල්ස් වල ගිහලා තමයි දාන්න තිබ්බේ ඊට පස්සේ කොහොම හරි කරලා මගේ බ්‍රදර් කෙනෙක් ගියා අපේ කොල්ලෙක් මගේ ෆෑන් කෙනෙක් සහෝදරෙක් වගේ ඉන්නේ එයා ඉතින් කොහොම හරි කරලා දැන් එයාත් හොඳට කැරගුවා කොහොම හරි කරලා කොල්ලා රෙඩි වුණා කෙල්ලෝ ටික බය වුණා කොහොම හරි කරලා දැන් ඉතින් මූ ගත්තා ක්‍රිකට් බැට් එක ගන්නවා නිකන් බේස්බෝල් බැට් එකක් ගත්තා කෙල්ම ගෙවුවා දිගිටිය ළඟට ක්‍රිකට් බෝල් ගෙවුවා යේ මම ඉතින් ආදරේ වැලා ගත්තා වැලාගත්ත විතින් 7 වසරේ පාට වඩා ගන්න වෙලාවක විතර තමයි ඊට අපි පොඩි අයගේ නාසින් ගත්තා ඒකට ඉතින් ඩාටලා නටලා ඉතින් අපි ඊට තිබුණේ කිරි කෑමේ තරගය කොල්ලෝ ටික ඉතින් අන්දර කිරි කෑමේ අපි කොල්ලෝ ටික ඉතින් කොහොම හරි කරලා කොහොමද අපේ කට්ටිය කිරි නෑ මම අතට ඇත්තටම හොඳට තරගයක් දුන්න සුපිරිලා කොහොම හරි කරලා ඉතින් මියුසික් එක ඇස් ඉන්නවා අම්මට මියුසික් එක ඇස් අපි නැටුව නැතිලා කා ඉතින් පාළු යන්න එල්ලගේ ඩාන්ස් දැක්කද අපි මං කාලා එල්ල පොඩි රසයක් කරනවා කෙල්ලගේ ඩාන්ස් කරන තරම දැන් නෑ ඉතින් කොහොම හරි කරලා ඔක්කොමල පේරන්ට්ස්ලා ඔක්කොමල සතුටු රසවුම් හරි කරලා ඊට පස්සේ දුන්න මචං ඉතින් ලාස්ට් තරගෙ ඉතින් අවුදු උමරහ කුමරිය ඒක ඇත්තටම කොහොම ජජ් එක ටිකෙන් ටික තමයි කොහොම හරි කරලා ඉතින් කීප දෙනෙක් පළවෙනි යන කිව්වේ දෙන්න ඉතින් සුබ සුබ කරලා තමයි ප්‍රාර්ථනා